සුබ දවසක් වේවා කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරන ගමන් අද මගේ වීඩියෝ එක පටන් ගන්න තමයි මේ හදන්නේ. ඔන්න මේ වෙනකොට නම් වෙලාව උදේ 6ට විතර ඇති. ඉතින් උදේම මම නැගිටලා වොෂ් එකක් දාගෙන දැන් මේ යන්න හදන්නේ උදේ බුද්ධ පූජාව තියන්න ලෑස්ති කරන්න. ඇත්තටම මම ගොඩක් කැමතිම දෙයක් තමයි උදේම බුදු පහන තියලා දවස පටන් ගන්න. ඒකෙන් මගේ හිතට ලොකු සැනසීමක්, ලොකු ශක්තියක් දැනෙනවා. ඒකෙන් මට ලොකු ආශිර්වාදයක් ලැබෙනවා මගේ දවසේ වැඩ කටයුතු ටික කරගෙන යන්න. ඉතින් හැමදාම උදේට මම බුදු පහන තියලා තමයි මගේ දවසේ වැඩ ටික මම පටන් ගන්නෙ. ආශිර්වාදය කියන එක අපේ ජීවිතේට ගොඩක් වැදගත් දෙයක්. ඉතින් දවසේ පටන් ගැනීමේදීම මේ ආශිර්වාදය අපිට ගන්න පුළුවන් නම්, ලබා ගන්න පුළුවන් නම් ඇත්තට මේ දවස සාර්ථකයි. ඔන්න දැන් මම මේ ලෑස්ති වෙන්නේ හා ටික සෝදලා බත ඉදින්න තියාගන්න. ඔන්න මේ වැඩ ටික කරගෙන යන අතරතුරේ මට ඔයාලට විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි ටික කාලෙක ඉඳලා මගේ හිතේ පුංචි ආසාවක් තිබුණා මගේම කියලා YouTube channel එකක් පටන් ගන්න. ඉතින් ඒක මට කරගෙන යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියන සිතුවිල්ලෙත් සමහර වෙලාවල් වලට මං අතරමං වුණා. ඒ කොහොම වුණත් කාටවත් කරදරයක් නැතුව නිදහසේ තමන්ගේ පාඩුවේ කරගෙන යන්න පුළුවන් දෙයක් හින්දා ඒ සිතුවිල්ල හැබෑවක් කරගන්න මට හිතුණා. අන්න ඉතින් මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. මේ වගේ වීඩියෝ එකකින්ම මගේ ගමන පටන් ගත්තොත් ඒක මට ලොකු ආශිර්වාදයක් වේවි කියලා හිතුණ නිසා ඔන්න ඉතින් මම මේ වීඩියෝ එක කරන්න හිතුවා. ඔන්න ඉතින් බත ඉදින්න තියලා මම මේ බුදුන්ට පූජා කරන අනිත් දේවල් ටික, ඒ කියන්නේ මල් පහන්, සුවඳ දුම් ඒ ටික ලෑස්ති කරගන්න තමයි මම මේ යන්නේ. ඉතින් මේ වෙලාවේ මම ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා මගේ channel එකට එකතු වෙන්න, මගේ වීඩියෝ බලන්න, ඒවා හොඳද නරකද කියලා මගෙත් එක්ක අදහස් බෙදා හදාගන්න කියලා. ඔන්න මේ වෙනකොට බත් එකත් ඉදිලා මම මේකට කිරි ටික එකතු කරගන්නවා. දැන් කිරි බත හදාගන්න. ඔන්න ඉතින් කිරි ආහාර එක පූජා කරන්න ලෑස්ති කරගන්න තමයි මම මේ යන්නේ. මේ කිරි ආහාර ලෑස්ති කරන වැඩේට මං හරිම කැමතියි. මොකද කියනවා නම් ඒකත් හරියට භාවනාවක් වගේ. මේක ලෑස්ති කරන හැම මොහොතකම අපිට දැනෙන්නේ බුදුන්ට පූජා කරන්න නේද මම මේ ආහාර සූදානම් කරන්න කියලානේ. ඉතින් පිරිසිදුවට, පිළිවෙලට මේ දේ මම කරන්න ඕනේ කියන සිතුවිල්ල තමයි නිතරම අපේ හිතට මේ වැඩේ කරද්දි දැනෙන්නේ. ඉතින් මේ දේවල් භක්තියෙන්, ශ්‍රද්ධාවෙන් කරන අය ඕන තරම් ඉන්නවනේ. ඉතින් ඒ හැමෝම දන්නව ඇති ඒ මොහොතේ තමන්ගේ හිතට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ කියලා.
ඉතින් බුද්ධ පූජාවට කිරි ආහාර ලෑස්ති කරගන්න වැඩෙත් ඉවර කරගත්තා. ඔන්න ඉතින් මෙතනින් පටන් ගන්න හදන මගේ ගමන සාර්ථක වෙන්න කියලා හිතාගෙන බුදුන්ට බුද්ධ පූජාව තියලා වන්දනා කරන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් ආයෙමත් මම ඔයාලට මතක් කරනවා මගේ channel එක subscribe කරලා මගේ වීඩියෝ බලන්න දිගටම එකතු වෙලා ඉන්න කියලා. ඒ ආරාධනාවත් එක්කම අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙනකන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි, සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.